Hello, මගේ සුටි ළමයි. Welcome back to my channel. ඔන්න මේක තමයි මගේ first video එක. අද මම යන්නේ මේ අනුරාධපුර පොසොන් ඒ කියන්නේ කානිවල් එකට. මම ඉන්නේ කොහමද අනුරාධපුරේ ඉඳ ගොඩක් දුර නෑ අපිට විනාඩි 40ක විතර දුරක් තමයි තියෙන්නේ. අද ඉතින් මම අම්මා අප්පච්චි නංගි අපි 4 දෙනාම යන්නේ කානිවල් එකට. පස්සේ මැදකදී අපේ නැන්දම්මලා පුංචිලා යාලත් එකතු වෙනවා. ඉතින් බලාගෙන ඉන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඔන්න මම රෙඩි වෙන්න යන්නේ. මේ තියෙන්නේ මම යූස් කරන ප්‍රොඩක්ට්ස් ටික. දැන් මම ඉයරින්ග්ස් දෙකක් තෝරගන්න බැරුව මාර කට්ටක් මේ වෙලාවෙ කන්නේ. කොහොම හරි කරලා ඉතින් සෙට් වෙන ඉයරින්ග්ස් දෙකක් හොයාගත්තා. ඔය ඔච්චරයි දරන්නේ තියෙන මේ අම්මගෙන් පස්සේ ගන්නම් කියලා හරි බැලුවේ. පස්සේ කොහොම හරි මටම සෙට් වෙන ඉයරින්ග්ස් දෙකක් හම්බුණා. ඉතින් ඒ ඉයරින්ග්ස් දෙකත් සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මං ඒ දෙක දාගත්තා. ඊට පස්සේ මේ තියෙන මම යූස් කරන ප්‍රොඩක්ට්ස් ටික මුලින්ම සන්ස්ක්‍රීන් ගාලා චන්දනාලේප පොඩක් ගාලා පවුඩර් චුටක් ගානවා. ඊට පස්සේ ලිප් බාම් එක ඊට පස්සේ මගේ පර්ෆියුම් එක වැස්ලින් ඕවා අනිවාර්යෙන් පාවිච්චි කරන්න බෑ. ඉතින් පොඩ මේ රෑ වුණාට මම සන්ස්ක්‍රීන් ගානවා. එතකොට හරි ලස්සනයි. හරිද? මේ තියෙන්නේ මම කර්ල් සෙට් කරන ලීවන් ඩීම් රෝල්ලගේ එකක්. මොකද මගේ කොණ්ඩේ කර්ල් හරිද? එතකොට ඉතින් මම කර්ල් සෙට් කරගෙන තමයි යන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම දාන්න යන ෂූ එක. ඒක දැන් ඉඳන්ම දා යන්න කරදරයි. කායක යනකොට දා ගන්නවා. මේ තියෙන අපේ ටවුන් එක. තව දෙයක් මේ තියෙන්නේ මිහින්තලේ. ඔයාලා ගොඩක් කටේ දන්නවා ඇති පොසොන් කිව්වහම පළවෙනිට මතක් වෙන්නේ මිහින්තලේනේ. ඉතින් ඔන්න අපි මේ පැත්තෙන් ආව හරිම ලස්සනයි රයිට් දාලා රැට මාරම ලස්සනයි. ඉතින් මාරම ලස්සන ඇත්තනද ලයිට් එහෙම දාලා අන්න අපි ගියේ නෑ. මේ පැත්තෙන් තමයි ආවේ. එතකොට ඔන්න බලාගෙන ආවා. හරිද? ඊට පස්සේ අපි යන්නේ මේක ටවුන් එකේමයි තියෙන්නේ. මේක තමයි අනුරාධපුරේ අවුරුදු ගානක්. මට හරියටම කොච්චර කාලෙද එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. අවුරුදු ගානක් අනුරාධපුරේ මේ තොරණ මේ විදියටම තියෙනවා. කොහොම හරි මං හිතන්නේ අවුරුදු 20ක්වත් ඇති පරණයි. මෙතනමයි මේ තොරණ හැමදාම වගේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ තොරණ. ඉතින් අපි ඊට ඉස්සලා දවස් දෙකකට ඉස්සලට ගියා. හැබැයි ඔන්න අදත් ආවා ලයිට්ස් ඔන් කරලා තියෙනකොට තොරණ බලන්න. ඉතින් මේ තියෙන්නේ තොරණ. ඊට පස්සේ ඔන්න මේ කැත මම ඉන්නවා පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් මේ තියෙන්නේ ළඟට කරලා මම ගත්ත ෂොට් එකක්. ඊට පස්සේ ඔයාලට පේන්න තියෙන්නේ දැන් ඉස්සර නම් මේ පාකින් ඒරියා එකක් තිබුණා වෙනම. හැබැයි මේ පාර පාක් කරන එකක් නෑ. අපි ටවුන් එකේ කාර් එක පාක් කරලා දැන් මේ පයින් යන ගමන් තියෙන මේ හරිම මහන්සි. ඉතින් පොඩක් ඈතනේ. මේ තියෙන්නේ පනිපූරි. ඉතින් මම මාරම ආසයි පනිපූරි කන්න. මම කාලයක් බලන් හිටියා මෙතෙන් නිකන් පනිපූරි කන්න. මුලින්ම අපි කරේ ඒක පනිපූරි කාප් එක හොයාගෙන ගිහින් තමයි පනිපූරි කෑවේ. ඊට පස්සේ මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේක නෙමෙයි මේන් එන්ට්‍රන්ස් එක. ඒකේ හා පැත්තේ තියෙන්නේ බට් මේ පැත්තේ මේ ටිකට්ස් ගත්ත ගමන්ම එන්ටර් වෙන්න පුළුවන් හින්දා මේ පැත්තෙන් ඔන්න අපි ආවා කානිවල් එක ඇතුළට. මේ වෙලාවේදී තමයි අපිට පුංචිලායි නැන්දම්මල යාලව හම්බ වෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න යාලත් ඉන්නවා. මෙතන නෙමෙයි මේන් එන්ට්‍රන්ස් එක කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් එන්න ලොකුවටම මේන් එන්ට්‍රන්ස් එක මට ගන්න බැරි වුණා වීඩියෝ එක. ඔන්න මේ තියෙන අපි 4 දෙනාම ඇතුළට යන එක. ඉතින් මං කන මේ තව අපිත් එක්ක කට්ටියක් එකතු වුණා කියලා. මේ ඉන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ අපි කයියක් ගහගෙන ඉස්සරහට ගිහින් ඔන්න ඊළඟට මමයි නංගි ගැලැක්සි කියන මං හිතන්නේ ගැලැක්සි. ඔන්න ඒ කියන්න තමයි යන්නේ. අම්මෝ මාරම අමාරුයි කියන්නේ. හූ කියලා පිස්සුනටලා කෑ ගැහුවා. එතකොට මේ තියෙන්නේ මියුසිකල් එක පටන් ගන්නකොට මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? මියුසිකල් එක පටන් ගන්නකොට හරිද? ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉඳලා කොහොම හරි එන ගමන් අයිස්ක්‍රීම් උත් කාලා තව ගොඩක්
තව මේ සොසේජස් ඊට පස්සේ ඩ්‍රම්ස්ටික් ඔය එක ඒවා කෑවා හරිද ඊට පස්සේ නූඩල්ස් ඒවා මේවා කෑවා කොහමඩි මේ රාමෙන් එකකුත් try කරා ඇත්තට මට අමතකුණා ඒ ෂොට්ස් ටික ගන්න හරිද ඉතින් ඔන්න දැන් අයිස්ක්‍රීම් එකක් හොයාගෙන ගියා අය අස්සකට මතක විදියට ඒ පැද තිබුණේ වගේ හැබැයි මේ එන්ට්‍රන්ස් එක ළඟම තිබුණේ ඒක හොයාගන්න බැරුණා අපි ආ එළියට එනකොට තමයි දැක්කේ අයිස්ක්‍රීම් එකක් තියෙනවා මෙතන කියලා අරක පොල් කිරි එකක්. ඔන්න ඉතින් මම අන්තිමට සපත්තුත් ගලවගෙන දැන් හරි මහන්සි එන්න යන්නේ. ඔන්න මේ තියෙන අන්තිමේ ෆොටෝස් අපි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye bye. Thank you for watching.